Instagram වල ගොඩක් දේවල් තියෙනවා ඔයාට self motivation එකකට ගන්න පුළුවන්. Hi guys, welcome to Coach 1. අද අපි කතා කරන්නේ ඔයාගේ fitness journey එක start කරන්න social media use කරගන්න එකේ දෙවැනි කොටස. social media කිව්වහම ලොකු පරාසික වේදිලා තියෙන මාධ්‍ය සංඛ්‍යාතයක් තියෙනවා මේ වෙනකොට. ඉතින් මම මුලින්ම කිව්වා මට මතක විදිහට YouTube එකෙන් ඔයාව කොහොමද motivate කරගන්නේ කියලා. ඉතින් මම අද කියන්නම් Instagram IG හරහා කොහොමද ඔයාගේ motivation වලට යන්නේ කියලා. ඉතින් ඇත්තම කියනවා නම් reels වලින් ගත්තයින් පස්සේ ගොඩාක් Facebook එකට වැඩිය ඉස්සරහින් ඉන්න Instagram එක. එතකොට ඒ වගේම fitness field එක ගත්තයින් පස්සේ Instagram වල ගොඩක් දේවල් තියෙනවා ඔයාට self motivation එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට බලලා දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට ට්‍රේනින් වලට යන්න අකමැත්තක් අමාරුවක් වගේ තියෙද්දි මමත් ගොඩක් වෙලාවට Instagram use කරනවා. මම පුජ්‍යලික ඒ වගේම ඔයාටත් පුළුවන් දැන් ඔයා සාමාන්‍ය ආස කැටගරි එකේ බොඩි බිල්ඩර් නම් බොඩි බිල්ඩින් නැත්නම් ෆිසික්ස් වල ඒ ආස කැටගරි එකේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හරි නැත්නම් ඇත්තටම ෆිට්නස් වීඩියෝ තියෙනවා රීල්ස් තියෙනවා Instagram එකේ. ඉතින් ඒ වගේ කිහිපයක් pages හරි මොනවා හරි දේවල් පුජ්‍යලේ හරි පර්සනල් හරි ඔයාලා follow කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාට සාමාන්‍ය වගේ අනිවාර්යෙන් ඔයාට idea එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් gym එකකට යන තැන ඉඳලා කොහොමද එයාලා ඩෙවලොප් වෙලා තියෙන්නේ කියලා. මොකද සමහර විට ගොඩාක් වෙලාවට එයාලගේ ස්ටෝරිස් දාලා තියෙනවා. ඔය ගොඩාක් ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ලා මුලින් සාමාන්‍ය විදිහට පටන් ගත්ත අය. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගත්ත අය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඔයාට අනිවාර්යෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් Instagram එක හරහා. ඔයා එක reel එකක් search කරොත් තියෙන algorithm එකත් එක්ක ඔයාට view වෙන්න පටන් ගන්නවා දිගටම ඒ ඔයා search කරන field එක අනුව. ඉතින් ඔයාට ඒක Instagram එකේ ඔයාගේ fitness field එකට related විදිහට ඔයාට ඒක තෝරගන්න පුළුවන් දිගටම. ඉතින් මම හිතනවා මේක වැදගත් වෙයි කියලා try කරලා බලන්න. gym යන කෙනෙක් නම් gym and ඉන්න කෙනෙක් නම් Instagram එකේ fitness video search කරලා. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.